මෙවැනි වූ සඳහන් දේශනා දිනපතා ශ්‍රවණය කිරීමට අපගේ හරිමගේ LK YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර ඊට ඉදිරියේ නැති බෙල් සලකුණ ක්ලික් කරන්න. උතුම් වූ ධර්ම දානයේ කොටස්කරෝ වීමේ වාග්ය ඔබත් උදා කරගන්න. හැමෝටම තෙරුවන් සරණයි. රවට්ටලා මන් දිනුවා කියලා හිතාගෙන මිත්‍යා දෘෂ්ටික ගමනක් යනවා. ඔයාලා දැක්කද මන්ද පත්තරෙත් තිබ්බ රූපවාහිනියේ කිව්වා රේඩියෝ එකෙත් කිව්වා දැන් මාසයක්වත් නැහැ ඔය වාරිය පොළට එහයින් පන්ති යන්න කියලා ගියපු ගෙදරින් ගියපු ළමයි දෙන්නෙක් හොර ගමනක් ගිහිල්ලා පන්සලක් ගාව ලොකු කන්දක් තියෙනවා. ඒ පන්සල් වත්තේම තමයි තියෙන්නේ. ඒ උඩට යන්න පාරක් තියෙනවා. ඒක උඩ බුදු පිළිමයකුත් තියෙනවා. මේ මදාවි ළමයි දෙන්න ලෝකෙට හොරෙන් යන්න ගිහිල්ලා බයිසිකලේ ගියපු වේගෙට කන්දෙන් පල්ලට පෙරලිලා කෙල්ල එතනම මැරුණා. කොල්ලාගේ කොන්ද දෙකට කැඩිලා සුසුන්නාව කැඩුනා. දැන් කොල්ලාගේ මේ කඳ මැද්දෙන් පල්ලෙහා කෑල්ල පණ නැහැ. කෙල්ල මැරිලා වලට ගියා. අර පවුල් දෙකේ දෙමව්පියෝ පුතා අවුරුදු 16ක් 17ක් වෙනකන් හදාපු ළමයි හදලා සදාකාලිකව අඬා ඉන්න තැනට තල්ලු කෙරුවා. මිත්‍යා දෘෂ්ටිය කියලා කිව්වාම ඒකට වැරදි දැකීම අවබෝධයක් නැතුව යන ගම. තව උදාහරණයක් කියන්නම් ඇඟට දැනෙන තේරෙන එක. ඕකට කිරි දීපන් නැත්තම් ඕක ආයේ ඇහැ කන පියාගන්න එකගේ හැටි පුතා. අලියන්ට ළමයින්ට නලියන්නමයි හිතේ හාවුන්ට රිලවුන්ට පැන යන්නමයි හිතේ. ඒක ළමා ලෝකේ හැටි. ඕක තමයි මව්වරුන්ගේ මන්තරේ. ඒ හින්දා බබාලා ඉන්න අය සාමාන්‍යයෙන් වැඩි වෙලාවක් රැඳෙන තැනක වාඩි වෙනවා නම් බබාට අවශ්‍යතා දැනෙන බැවින් ඒ සෙනග සීමාවේ කෙරවලේ දරු පැටියෙකුට කිරි ටිකක් දී ගන්න දරු පැටියා ශරීර කෘත්‍යයක් කෙරුවොත් සුද්ධ පවිත්‍ර කරලා සකසුරුවම් කරගන්න පුළුවන් වෙන්න ඈතින් තැනකින් තමයි වාඩි වෙන්නේ. අනික් අයට කරදරයක් නොවන පරිද්දෙන් ඒක පිරිමසා ගන්න පුළුවන් විදියට. ඒත් අලුත් පහේ ගෑනුන්ටත් පරණ ගෑනුන්ටත් මේක තේරෙන්නේ නැති බැවින් අලුත් ගෑනු ඉඳ ගන්නවා නොදන්නා කමට අවබෝධයක් නැහැ මව්කම ගැන. පරණ ගෑනුන්ටත් සිහියක් නැහැ Taman වදාපු අම්මා කෙනෙක් පරණ කියන එක. ඇයි අතීතයට උන්දලත් පයින් ගහලා අර අලුත් ලෝකයේම පියාඹන හින්දා නාකි කොමත් ඉසට උඩින් මම සමහර වචන වලදාලා ඔය කියන්නේ සමහර වචන වලදාලා කියන්නේ අවබෝධයේ තියෙනවා ඇති පිරුළු තියෙන ඒවා. හින්දා පින්වන්ත ඔබ ජීවිතයේ දැක දැන අවබෝධයෙන් නොයන නිසා මිත්‍යා දෘෂ්ටිය කියන එක ඕක ඇතුලේ තියෙනවා. මා ඒ නැගිටලා ගිය නැගෙනියට පමණක් නෙමෙයි මේ කියන්නේ. සමස්ත එවැනි අම්මාවරුන්ටම කියන්නේ කොතනදී හරි ඔබ මෙවැනි සම්භාවනීය සභාවක වාඩි වෙනකොට හීන් එකා ගැන වැඩිපුර හිතලා වාඩි වෙන්න බලන්න ඕනේ. ඒ කරන කාර්යභාරය ගැන දැක දැන අවබෝධයෙන් වාඩි වෙන්න ඕනේ. පුංචි එකාට අපි ආදරය කළ යුතු බැවින්, ඌ ආරක්ෂා කළ යුතු බැවින්, ඌ නිමිය යුතු බැවින්, ඌට නොතේරෙන බැවින්, ඌ අහිංසකයා බැවින් ඌ ගැන හිතන්න ඕනේ. ඒක අම්මාට තේරෙන්නේ නැත්තම් හාඳුරුවන්ටවත් තේරිලා හාඳුරුවෝ කියන්න ඕනේ. අපලන් ගත්තු මිනිහට තේරෙන්නේත් නැහැ. වදාපු උන්දට තේරෙන්නේත් නැහැ. දෙපාර්ශ්වයේම නාකියන්ට තේරෙන්නේත් නැහැ. මේක බලාගෙන විකව ගන්න බැරි අපිවත්
මේක කියන එක හොඳයි කියන එකයි මගේ දැක්ම. ඒ හින්දා මිත්‍යා දෘෂ්ටික භවෙන් අත මිදලා සමාජයේ ජීවත් වෙන්න හරි ගමනක් යන්න ඕන. මෙතන ඉන්න පිරිමි බහුතරයක් මිත්‍යා දෘෂ්ටිකයි. ඇයි? මූණු බලලා කිව්වේ පේන මාන්නේ. මිත්‍යා දෘෂ්ටිය කියන වචනේ තේරුම හරි දේ වැරදි කියලා දකිනවා, වැරදි දේ හරි කියලා දකිනවා. එහෙම දැකලා හරි කියලා දැකපු වැරදි එව්වා ගන්නවා, වැරදි කියලා දැකපු හරි දේවල් අයින් කරනවා. එහෙම ඔබ කරලා තියෙනවා. මම එක උදාහරණයක් කියන්නම්. ඔබ සිගරට්, බීඩි, ගංජා, සුරුට්ටු ආදිය බොනවා නම් කියනකොට දැන් බොන අයට පේනවනේ බොන බව. එතකොට ඔහොමම හිතන්න සිගරට් එකක් රුපියල් 50යි. සිගරට් එකක් තොල් සංගලේ තියාගෙන ගිනි තියලා ඒක ඉහළට ඇද දුම් ඇරියාම මිනිහෙකුට ලැබෙන ලාභය මොකද්ද? හොම්බ පිච්චෙනවා. උගේ හොම්බ පිච්චෙනවා. ඒ හොම්බ පිච්චෙනවත් එක්කම රුපියල් 50කුත් පිච්චෙනවා. ඒත් එක්කම කඳ ඇතුළට දුම ගහලා කෙහෙල් කන ඉදුණා වාගේ ඒ පැත්තත් තම්බනවා. දරුවෝ ඉදිරියේ වැරදි ආදර්ශයක් සපයනවා. සමාජයේ ඉදිරියේ වැරදි ආදර්ශයක් සපයනවා. ස්වකීය ජීවිතයට තියෙන ගෞරවය කෙලස ගන්නවා. නිරෝගීව දෙමව්පියන් හදලා ගොඩනගලා තනලා දීපු සෞඛ්‍ය සම්පන්න ශරීරය ලෙඩ රෝගවලට දානවා. ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, ආගමික වශයෙන්, සංස්කෘතික වශයෙන් මහා පරිහානියක් කරන මේක අතේ සල්ලිත් විනාශ කරගෙන කරන්නේ නීච ක්‍රියාවක්. ඇත්තටම ගොම්වස්සෙක් ගොම්වස්සෙක් නැත්තම් පුතා අච්චර ලස්සන තොල් සංගල බලන්නකො දැම්ම ළඟ ඉන්න මිනිහා බලන්නකො අනිකගේ ගෑණි ළඟ ඉන්නවා නම් බලන්නකො මිනිහා දිහා පේනව ඇතිනේ නේද? අරන් ඉන්නේ ගොම්වස්සෙක්ද එහෙම නැත්තම් හොඳ හස්තියෙක්ද කියලා හොඳට පේනවා ඇති. තමන් ගෙදර ගිහිල්ලා බලන්න මේ හාඳුරුවෝ මෙහෙම එකක් කිව්වා සෙනග ගොඩ මැද්දේ මගේ හොම්බත් ඒ වාගේද කියලා ගෙදර ගිහිල්ලා කණ්ණාඩියෙන් බැලුවාම පෙනේ. ඔබ කරගත් අපරාධයක ප්‍රමාණය මිත්‍යා දෘෂ්ටියනේ පුතා. හිතන්න ඇතිමලේ පන්සලේ දායකයෝ ඇති අපේ හාඳුන්නේ 10කට වැඩි. මේක ජනපදයක් නෙනේ. 10කට වැඩි ඇති. ඒ ඉන්න අතරේ පවුල් 100ක සිගරට් බොන අය එකා ගාන හිටියොත් පවුල් 100ක සිගරට් බොන එක්කෙනා ගාන හිටියොත් දවසට සිගරට් 5ක් බිව්වොත් පුතා රුපියල් 250යි. මාසයක් බොනකොට 7500යි. අවුරුද්දක් සිගරට් බොනකොට 90යි. 100 දෙනෙක් බිව්වහම පුතා ගමක 90000 ඒවා 100ක්. 90000 අගට බිංදු දෙකක් දාන්නකො. 90000 අගට බිංදුවක් දාපුවාම ලක්ෂ 9යි. ලක්ෂ 9 අගට තව බිංදුවක් දාපුවාම 90 ලක්ෂයයි පුතා. 90 ලක්ෂයයි. ප්‍රධාන පාරේ ඉඳලා පන්සලට එනකන් කාපට් කරන්න පුළුවන් නේද අපේ අහන. ප්‍රධාන පාරේ ඉඳලා මෙතෙන්ට එනකන් කාපට් කෙරුවාගේ පුතා. චෛත්‍යයක් තනියෙන් හැදුවාගේ පුතා. ඒ කොල්ලෝ ටික එකතු වුණා නම් ඒ 90000ක එක අවුරුද්දට සිගරට් බොන ඔයාලා බලන්නකෝ ඔයාලගේ ගෙදර පාවිච්චි කරන කක්කුස්සිය හොඳට පේනව නේද? සමහර කක්කුස්සි තියෙනවා පොහොර උරේ දෙකට පළලා එල්ලලා තියෙනවා. ඇති මලෙත් ඇති. දොරක් නෑ පුතා.
ඒක ඇතුලේ ඉන්න ඕන බය. බය නැතුව ඒකේ ඉන්න නම් කතරගම දෙයියෝ වාගේ මිනිහෙක් වෙන්න ඕන. ඇයි? අත් ගොඩක් එපේ. හුළඟ යන පඩංගු අල්ල ගන්න අතක් ඕන. නැත්තම් සිනමාවක් වාගේ වෙනවා. ඒ නිසා හුළඟ යන අර පඩංගුවට අතක් ඕන. වතුර බාල්දිය අල්ල ගන්න අතක් ඕන. ඒ දෙක අල්ල ගත්තාම දැන් අනිත් වැඩේට අතක්. එඳ කතරගම දෙයියෝ ඕකාගේ කක්කුස්සියේ හිටියොත් මිසක් මිනිහෙකුට ඉන්න බෑ. එච්චර අපහසුතා තියෙන නැති බැරිකම් තියෙන අඩුපහඩුකම් තියෙන මේ මිනිහා සිගරට් බීලා 90000ක් වියදම් කරනකොට මේක සතෙක් නෙමෙයිද? සම්‍යක් දෘෂ්ටිය තියනවාද? නෑනේ පුතා, මිත්‍යා දෘෂ්ටිකයානේ. මිත්‍යා දෘෂ්ටිකයා. ආන්ගේ මෝඩ ගතියට තමයි බුදුහාඳුරෝ මිත්‍යා දෘෂ්ටිය කිව්වේ. බණ ඇහුවාම පුතා ඔවැනි මිත්‍යා දෘෂ්ටික ගති නැති කරගන්න වාසනාව ලැබෙනවා. බෞද්ධ දර්ශනය පුරාවටම තියෙන සම්‍යක් දෘෂ්ටියට ඔබට එන්න පුළුවන්කම තියෙනවා.